මේ ඉන්නේ මනුක. එයා ඉස්කෝලේ 4 ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ. එයා ලස්සන හීනයක් දකිනවා උදේ පාන්දරම. කවුද බලන්නකෝ හීනේ ඉන්නේ? චූටි පැටියා නැගිටින්න. ගුඩ් මෝර්නිං අම්මා. මං හීනෙන් බලු පැටියෙක් දැක්කා. ලස්සන බලු පැටියෙක්ද? අපිත් බලු පැටියෙක් ගේමුද? හරි අපි තාත්තට කියමුකෝ. ආයි අම්මේ ගිහින් එන්නම්. ආනේ මම දැක්කා වගේම ලස්සන බලු පැටියෙක්. ඩියෝ ඔයාගේ අම්මා නැද්ද? ඔයාට බඩගිනීද? මෙන්න මගේ කෑම එකෙන් කන්නකෝ. මම ගෙදර ගිහිල්ලා කන්නම්. අම්මේ බස් ස්ටෑන්ඩ් එකේ මට ලස්සන බලු පැටියෙක් හම්බුණා. පව් අම්මේ එයාට බඩගිනි වෙලා. මං එයාට මගේ කෑම එක දුන්නා. අපි එයාව ගෙදර ගේමුද? මනුකගේ අම්මා කිව්වා අපි තාත්තගෙන් අහලා බලලා ගේමු කියලා. ඉතින් මනුක ඉස්කෝලේ ගිහිල්ලත් මතක් වුණේ මේ පුංචි බලු පැටියව. එයා ගෙදර ගෙනල්ලා එයාත් එක්ක සෙල්ලම් කරන හැටි එයාට මතක් වුණා. එයා හරිම ලස්සනයි. ලස්සන ඇස් දෙකක් තියෙනවා. හරිම හුරතල්. ඉතින් මනුකට බලු පැටියගෙන් තොර ලෝකයක් නෑ. තාත්තා බලු පැටිය ගේන්න කැමතියි. හැබැයි කූඩුවක් ගේන්න ඕනි කිව්වා. පුතේ ඉක්මනට ලෑස්ති වෙලා එන්න. මං ඔයාගේ බව් පැටියටත් කෑම එකක් හැදුවා. සතෙකුට වුණත් කෑම දෙනකොට පිරිසිදුව හදලා දෙන්න ඕනේ. මගේ හොඳ අම්මා. ඉතින් තාත්තා කූඩුවක් ගේනකම් මනුක හැමදාම බලු පැටියට කෑම අරන් ගියා. තාත්තා හෙට කූඩුවක් ගේනවලු. ගියවද? එහෙනම් මට බූලා ගේන්න පුළුවන්. බූලා මම ඔයාව හෙට ගෙදර එක්කන් යනවා. තාත්තා කූඩුවක් ගේනවා කිව්වා. අම්මේ මෙන්න තාත්තා කූඩුවක් ගේනවා. මනුක පහුවදා හරිම සතුටෙන් ඉස්කෝලේ ගියා. බූලව ගේන්න පෙට්ටියකුත් කඩේකින් ඉල්ලගෙන ඉස්කෝලේ ඇරිලා එන ගමන් බස් ස්ටෑන්ඩ් එකට ගියා. ඒත් බූලා හිටියේ නෑ. මනුකට හීල්ලුණා. මනුක එකපාරටම බූලා නිදාගෙන ඉන්නවා දැක්කා. එයා ඒ පැත්තට දුවගෙන ගියා. බූලා කරින්නකෝ. මාරදිනවන්නකෝ. පවයාව ගෙදර ගෙයල්ලා හිටියේ. බූලා අනේ බූලා. බූලා මට යවෝනේ. තවත් අසන්න වෙච්ච බලු පැටියෙක් මනුකට ගෙනත් දෙන්න තාත්තයි සීයයි පොරොන්දු වුණා. මාමේ නැන්දේ මගේ බූලා වගේ අසන්න පැටවුන්න එලවන්න එපා. එයාලා හරි අහිංසකයි අපට ආදරෙයි. Thanks for watching Little Bunny TV. Bye. ගිහින් එන්න.